නෙත්නි ගොඩාක් කාලයේ සිටම හැදී වැඩුණේ ආදරයෙන් පිරුණු පවුලක. ඇගේ පියා වෛද්‍යවරයෙක් වූ අතර මව බැංකු නිලධාරිනියක් විය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ තම දියණියට හොඳ අනාගතයක් ලබා දීම. නමුත් ඔවුන්ගේ අධික ආරක්ෂාව නිසා නෙත්මිට ලෝකය ගැන අත්දැකීම් ලැබුණේ අඩුයි. ඇය නිහඬ අහිංසක දක්ෂ හැමෝම විශ්වාස කරන ස්වභාවයේ තාරුණ්‍යයක් විය. එළන දවසන් වූ පසු ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූවා. එය ඇගේ ජීවිතයේ පළමු විශාල වෙනස විය. පළමු දින කීපය ඇයට අලුත් පරිසරය නිසා අපහසුය. එහෙත් එහිදී ඇයට හොඳ මිතුරෙකු හමු විය. ඔහුගේ නම අකේෂ්. ඔයාට මේ කැම්පස් එක අලුත් වගේ නේද? අකේෂ් ඇත්සුවේ සිනාසෙනිනි. ඔව් මට ටිකක් අමුතුයි. හැම දෙයක්ම අලුත්. බය වෙන්න එපා. හොඳ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. එම වචන නෙත්මිගේ සිතට සැනසුමක් ගෙන ආවේය. කාලය ගත වෙද්දී ඔවුන් හොඳ මිතුරන් බවට පත් වූහ. නම් ඉන්දෙන නෙත්මිගේ ජීවිතයේ වෙනස්ම කෙනෙක් පැමිණියේය. ඔහු කවියෙන්. ජේෂ්ඨ සිසුවෙකු කවීන්ට ආකර්ශනීය පෙනුමක් තිබුණා. ඔහු කතා කළේ ඉතාමත් විශ්වාසය. නෙත්මිවයි අත්දැකීම් අඩු කෙනෙකුට ඔහුගේ පෞරුෂය විශේෂ දෙයක් ලෙස පෙනුණා. නෙත්මි මට ඔයාලට ටිකක් කතා කරන්න. මොකක් ගැනද? මම ඔයාට කැමති. නෙත්මි පුදුමයට පත් වුණා. මම හිතන්නේ අපි තව ටිකක් හඳුනා ගමු. කවින් සිනාසුමිය. හරි මම එලසන්න. නමුත් නෙත්මි නොදැන සිටියේ ඇය ඉදිරියේ තිබුණේ ආදරයක්ද නැත්නම් ඇගේ ජීවිතයේ ලොකුම පරීක්ෂාවද කියාය. කවින් නෙත්මි සමග කතා කිරීමට දිනෙන් දින වැඩි උනන්දුවක් දක්විය. ඔහු ඇයට විශේෂ සැලකිල්ලක් දක්වූ අතර නෙත්මිට දැනුනේ තමන්ව තේරුම් ගන්නා කෙනෙකු හමු වූ. ඇයි අහිංසක සිතට කවින්ගේ වචනය විශ්වාස කිරීමට වැඩි කාලයක් ගිය නැහැ. ඔයා අනිත් අය වගේ නෙමෙයි නෙත්මි. ඔයාගේ සරලකමට මම කැමතියි. කවින් එසේ කියන විට නෙත්මි නිහඬව සිනාසුණා. ඇයට එය ඇගේ ජීවිතයේ පළමු ආදර හැඟීම විය. නමුත් අකේෂ්ට කවින් ගැන යම් සැකයක් තිබුණා. ඔහු කවින්ගේ සමහර හැසිරීම් දැක තිබුණා. නෙත්මි මට දෙයක් කියන්න තියෙනවා. මොකක්ද? කෙනෙක්ගෙන් තීරණ ගන්න කලින් එයා ගැන හොඳට දැනගන්න. සමහර වෙලාවට අපිට පේන දේ ඇත්ත නෙමෙයි. ඉතින් මඩක් නිහඬ විය. ඔයා කවින් ගැනද කියන්නේ? අකේෂ් පිළිතුරු දීමට පෙර මොහොතක් සිතා බැලීය. මම කියන්නේ ඔයාගේ සතුට ගැන. ඒක විතරයි. නම් ආදරයේ මුල් අවධියේ සිටින කෙනෙකුට අනතුරු ඇඟවීම හැංගෙන නිවිසතුවේ කවි වෙනස් කෙනෙකු බවයි. කාලය ගත වෙද්දී ඔවුන්ගේ සම්බන්ධතාවය තවත් සමීප විය. නෙත්මිගේ ජීවිතයේ වැඩිම අවධානය කවින් වෙත යොමු විය. ඇගේ දෙමාපියන්ට වෙනසක් දැනිනි. නෙත්මි මේ දවස්වල ඔයා ගොඩක් වෙනස් වෙලා. මාව ඇසුවා. නෑ අම්මේ මම හොඳයි. නමුත් ඇගේ සිත තුළ ඇය සැඟවූ දෙයක් තිබුණා. ඇය නොදැන සිටි සත්‍ය වූයේ කවින් ඇයට පෙන්වූ මුහුණට වඩා වෙනස් නුවණක් ලෝකයට පෙන්වන බවයි. ඔහුගේ මිතුරන් අතර ඔහුගේ නම ගැන විවිධ කතා තිබුණා. නමුත් එක් කිසිවක් නෙත්මිගේ කන්වලට ළඟාවුවේ නැහැ. එක් දිනක් අකේෂ් නැවතත් ඇය සමග කතා කළා. නෙත් මම ඔයාට වැරදි දෙයක් කියන්න හදන්නේ නැහැ. හැබැයි පරිස්සමෙන් ඉන්න. නෙත්මිගේ හිතට ඒ තරමක් රිදුණා. ඔයාට කවින් ගැන විශ්වාස නැද්ද? අකේෂ් නිහඬ විය. මට ඕන ඔයා සතුටින් ඉන්නවා බලන්න. එදා අකේෂ්ගේ වචනය නෙත්මිට තේරුණේ නැත. නමුත් දවසක ඒ වචනවල සැබෑ අර්ථය ඇයට තේරුම් ගැනීමට සිදුවනු ඇත. කතාවේ ඉදිරි කොටස නැරඹීමට අපේ channel එක subscribe කරලා තියාගන්න.